හරි. එතකොට දැන් බලමු මේ MOSFETs ගැන. මේක සමරයක් විදිහට කරන්න. එතකොට මේකෙදි මේ අපි දැන් කතා කරන්නේ ඉස්සරහම දාන්න N channel කියන එක. එතන මේ ඇල්ලලා තියෙන සිම්බල් එක මේ normal සිම්බල් එක හැබැයි ඔහම දෙකම ඉන්නේ නැහැ. මෙතන මම කියන්නේ දැන් මෙන්න මෙතනත් ඊතලේ මෙතනත් ඊතලේ සාමාන්‍යයෙන් ඉන්නේ නැහැ. හරිද? එතකොට එක්ක උඩ ඊතලේ නැත්තම් පහළ ඊතලේ තියෙනවා. මේ දෙකම මේ N type එක කියලා මේ දෙකම ඇල්ලලා තියෙන්නේ. දැන් ඔය සබ් කියලා ගහලා තියෙන එකක්. ඒ සබ් කියන මේක ඒකේ ඊතලයේ ඇතුළට තිබ්බත් ඒක N. හරිද? ඊට පස්සේ ඒක නැතු මේ දෙකෙන් හැම වෙලේම එකයි තියෙන්නේ. ඊතල එකයි තියෙන්නේ හැම වෙලේම. පහළ එහෙම නැතුව ඒ සබ් කියන එකේ ඊතලයක් නැතුව, ඒ කියන්නේ සබ් කියන එකක් නැතුව මේක නැතුව පහළ එක විතරක් තිබ්බොත් එළියට යන එක තමයි N වෙන්නේ. හරිද? මෙහෙම අවුට් වල තිබ්බොත් තමයි N වෙන්නේ. ඒකයි ඔහම ඇල්ලලා තියෙන්නේ. හරි? ඒක පටල ගන්න එපා. ඒක සුපිරිටම පැටලෙන්න පුළුවන්. නමුත් පටල ගන්න එපා ඒක. හරි? මේ සබ් කියන එකක් තිබ්බොත් සබ් කියන එක ඇතුළට ආවොත් එතකොට ඒක N. සබ් කියන නැතුව තිබ්බොත් මේක අවුට් වෙන එක N. හරි? එහෙම තමයි මම කියන්න ඕනේ ඒක. එතකොට මම පල්ලෙහා මෙතන සිම්බල්ස් ටික දාලා දෙන එක පැටලෙනවා නම් බලා ගන්න මෙතනින්. ඒක පැටලෙන්නේ නැහැ ඇත්තටම අවුලක් නැහැ ඒක. දැන් මේ බලන්න මේකේ මේ දැන් මෙතන සබ් කියන එක විතරනේ මාක් කරලා තියෙන්නේ. ඒතකොට ඒක ඇතුළට තියෙනවා නම් එයා N වෙන්න ඕන. හරිනේ N. ඊට පස්සේ සබ් එක විතරයි එළියට තියෙනවා නම් P. ඊට පස්සේ යට එක විතරයි එළියට තියෙනවා නම් N. යට එක විතරයි ඇතුළට තියෙනවා නම් P. හරි. එතකොට එහෙම තමයි මේක එන්නේ. ඒක චොට්ටයි දෙනින් බලා ගන්න පැටලෙනවා නම්. ඊට පස්සේ මේකේ දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේකේ මේ enhancement type කියන්නේ මොකද්ද? depletion type කියන්නේ මොකක්ද කියලා. හරි. මේ දෙකේ මර ඊතල මේ කේස් එක දෙකේම එකම තමයි. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ එක වෙනස වෙන්නේ මෙන්න මෙතන සිම්බල් එක. එකක් කඩේ අනික මේ solid එකක් තියෙන්නේ. එතකොට එතනදී වෙන්නේ enhancement type එකේදී වෙන්නේ මේ enhancement type එක normally off වෙලා තියෙන්නේ. මේක දැන් මේ කඩේෙන් ඉතින් මේක මේ පාර කැඩලා තියෙන්නේ කියලා. හරි. එතකොට මේක normally off. එතකොට මේක on කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? අපි මේ මෙන්න මෙතෙන්ට voltage එක දෙන්න අදාළ විදිහට. හරි. එතකොට අදාළ විදිහට කියන්නේ කිව්වේ මේ N channel එක නම් අපි මෙහෙම හිතමු. හරි. මෙහෙම සරලව හිතමු. enhancement type එක කියන්නේ මේක normally off. එතකොට VGS ට හරි විදිහට මේ voltage එක දුන්නොත් එයා on වෙනවා. නැත්නම් දිගටම off. හරි. depletion type එක කියන්නේ මොකද්ද? මෙයා normally on. එතෙන් normally මෙයා හරහා current එකක් ගලනවා. අපි මේ ස්විච් මේ මෙතෙන් දාන voltage එක අනුව ඒ current එක සමහරට වැඩි වෙන්න පුළුවන් නැත්නම් අඩු වෙන්න පුළුවන්. හරි. ඒක තමයි වෙන්නේ. එතකොට මේ දෙකම අතර ස්විචස් වගේ තමයි මේ වැඩ කරන්නේ. හරි. බොහෝ විට මෙන්න මෙයා තමයි ස්විච් එකක් විදිහට වැඩ කරන්නේ. වාරකේ කරන්ට් එක අඩු වැඩි කරන එක තමයි මෙතන කරන්නේ. හරි. ඒතර enhancement type එකකදී දැන් අපි කතා කරන්නේ N ගැන කතා වෙන්නේ මෙතන N type එක ගැනනේ. N type එක මත තියාගන්න මෙතන මේ source to gate voltage එක තියෙනවනේ. gate source අනිත් පැත්ත VGS voltage එක plus වෙනවා නම් මේ switch එක on වෙනවා. මෙයා minus නම් තාම off. දිගටම off. හරිද? normally off නේ. දිගටම off. හරි. ඊට පස්සේ අනිත් පැත්තට මතක තියාගන්න මේක P channel නම් මේ VGS කියන එක කියන්නේ gate එක source එකට වඩා අඩු voltage එකක් නම් එයා on වෙනවා. gate එක source එකට වඩා වැඩි voltage එකක් නම් එයා off වෙනවා. හරි. ඒ කියන්නේ VGS minus නම් තමයි මෙයා on වෙන්නේ. මෙයා plus නම් මේක off වෙනවා. හරි. ඒ P channel වලට පටල ගන්න එපා. ඕක මත තියාගන්න ඕනේ නැහැ. මේ ගණන් හදද්දි ටිකක් අර තනියෙන් හදන්න බලන්න පහළ තියෙන ගණන් ටික. එතකොට මේ නිකම්ම ඕක ඔලුවට යනවා. හරි. මත තියාගන්න ගන්නකොත් මේක කරන්න වෙන්නේ අමාරු වෙනවා. ඊට පස්සේ depletion type එක ගත්තොත් depletion type කියන්නේ මම කියක normally on කියලා. එතකොට normally on. එතකොට ඒක අර නිකන් current එක increase කරන්න තමයි පුළුවන්. increase හා decrease කරන්න. D එක දැන් source එකට current එක ගන්නවා. මෙයා N type කියලා පටන් ගත්තම කිව්වා. මෙයා සහ මේ රූපෙත් තියෙනවා N type කියලා ඊතල බලුවහම. ඒතර ඒකෙදි මොකද වෙන්නේ? VGS කියන එක අපි බලන්න හැම වෙලේම VGS බලන්නේ. VGS කියන එක plus නම් මේ current එක තව ටිකක් වැඩි වෙනවා. VGS කියන එක minus නම් මේ current එක අඩු වෙනවා. හරි. ඒතර ඒකේ අනිත් පැත්තට මෙයා P type නම් මොකද වෙන්නේ? P type නම් VGS කියන එක minus වුණොත් තමයි current එක වැඩි වෙන්නේ. VGS කියන එක plus වුණොත් current එක අඩු වෙනවා. හරි. එහෙම තමයි වෙන්නේ. ඊට පස්සේ මෙතන for P channel මේ ඒක තමයි මම කියලා තියෙන කලින් කියපු කතාවම තමයි for P channel. ඒ කියන්නේ P channel එකට එනකොට MOSFET එකේ E කියන්නේ enhancement type MOSFET එකේ ඒක මම දාපු සංකේතයක් ඇත්තටම එහෙම දන්න පාවිච්චි වෙන්නේ. enhancement type MOSFET එකකදී මොකද වෙන්නේ? දැන් VGS minus වුණොත් තමයි මේක switch එක on වෙන්නේ. P channel නේ අනිත් පැත්තට. අර N channel එකේ වැඩි අනිත් පැත්ත වදින්නේ. එතකොට VGS plus වුණොත් තාම off still off. ඒ normally off නේ enhancement එක.
ඊට පස්සේ අනිත් පැත්තට D MOSFET නිකන් ඩිප්ලෙෂන් ටයිප් MOSFET එකේ මොකද වෙන්නේ? ඩිප්ලෙෂන් ටයිප් MOSFET එක කියන්නේ normally off එකක්. normally on එකක්. normally on එකක්. ඒතකොට අපි කියන්න normally on හින්දා කරන්ට් එක එක්ක අඩු වැඩි කරන්න තමයි පුළුවන්. ඒතකොට ඒකෙත් මොකද වෙන්නේ? VGS minus වුණොත් තමයි කරන්ට් එක වැඩි වෙන්නේ. VGS plus වුණොත් තමයි කරන්ට් එක අඩු වෙන්නේ. P channel එකට. P channel එකට එහෙම තමයි වෙන්නේ. අරකම් පැත්ත මාරු වෙනවා. ඒතකොට ඔක මධ්‍යය ගණනික තොල අමාරු වෙනවා. ඒ හින්දා මේ හදනකොට තේරෙනවා. හරි. ඒතර මේ ටික සංකේත ටික. ඊට පස්සේ තව දැනගන්න ඕන දෙයක් තමයි ideal MOSFETs වෙනකොට මේ පොඩි දේවල් ටිකක් දැනගන්න තියෙනවා. ideal MOSFETs වෙනකොට දැන් මොකක් හරි ඉලහට ඔන්නලා නම් ඔන්නනවා නම් ස්විච් එක. ඇත්තට මේක ස්විච් එකක් විදිහට ක්‍රියා කරන්නේ මේ MOSFET කියන වැඩ ගන්න ස්විච් එකක් විදිහට enhancement එක එහෙම. එතකොට දෙකම ඇත්තට මාර්කෙත් කරන්ට් එක අඩු වෙනවා කියලා අපි හිතන්න පුළුවන්. ඒක negligible නම් අයින් කරලා දාන්න පුළුවන්. ඒක off කරලා හිතන්න පුළුවන්. හරි කරන්ට් එක වැඩි නම් on කරලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට මේක මේව තියෙනකොට දැන් කොහොමද මේක ස්විච් එක on වෙනවා කියන්නේ මොකද්ද? on වෙනවා කියන්නේ මේ වෝල්ටේජ් එකයි මේ වෝල්ටේජ් එකයි සමාන වෙනවා කියන එක. හරි. සරල දෙයක්. ඒක ඕන දන්න මෙහෙම තිබ්බොත් මොකද වෙන්නේ? මේ වෝල්ටේජ් එක මේ වෝල්ටේජ් එක සම්බන්ධයක් නැහැ. හරි. එතකොට ඒක තමයි කියන්නේ මෙතන ඩ්‍රේන් එක තියෙනවා නම් මෙතන සෝස් එක තියෙනවා නම් මේක on වුණොත් මොකද්ද? VD සමානයි VS වෙනවා. හරි. මේ ideal MOSFETs වලට. එතකොට ඒක කොහොමත් මේ එතකොට E MOSFET වලට නම් ඒ කියන්නේ enhancement type MOSFET වලට නම් මේක වෙන කතාවක්. මේක හරි මේ දැන් කියපු කතාව මේ පල්ලෙහාට තියෙන වෙන කතාවක්. මේ මොකද normally මේක on මේ කියන්නේ on වුණා නම් මොකක් හරි E MOSFET එකකට D MOSFET එකයි on වුණා නම් ඒ කියන්නේ drain එකේ voltage එකයි source එකේ voltage එක දෙක සමාන වෙනවා. ඒ කියන්නේ switch එක on වුණා මේ point එක මේ point එක connect වෙනවා. ඒතර මේ දෙකේ voltage දෙක සමාන වෙනවා. current එකකුත් දානවා. මෙයා off වුණොත් එහෙම මේ voltage එක දන්නේ නැහැ මේ voltage එක මොකද වෙන්නේ කියලා. ඒක දාලා නැහැ. ඒතර පහලින් එන voltage එකක් තමයි මෙතෙන් එන්නේ. උඩින් එන voltage තමයි මෙතෙන් එන්නේ. හරි. මේ දෙක සම්බන්ධයක් නැහැ එතකොට. ඊට පස්සේ enhancement type MOSFET එකක් ගත්තාම ඒකෙදි මොකද්ද මේ drain එකයි source එක සමාන වෙනවා. මොකද දැන් අපි කියන්නේ වැඩි සහ අඩු වෙන්න ඕනේ. දැන් VGS කියන එක plus සහ minus තමයි වෙන්න ඕනේ මෙතන. කියන්නේ අපි ඔහම තියෙනකොට දැන් මේ E MOSFET එකක් අඳිමු. E MOSFET එක ඔහමනේ තියෙන්නේ. ඒතර මෙතන ඔහම මෙතන drain එක මෙතන source එක කියලා ගන්නකො. හරි. එතකොට මේකෙදි මොකද වෙන්නේ? දැන් අපි දන්නවා මේක මේ P type එකක්. එතකොට P type එකකදී මොකද වෙන්නේ? දැන් අපි දන්නවා මේකේ මේ මම නැත්නම් N type එකක් අඳින්නම් නැත්නම් පාටල ගන්න. හරි ඔන්න N type එකක් අඳින්නේ. එතකොට මොකද වෙන්නේ? මේ VGS කියන එක ප්ලස් වුණොත් තමයි මේ කරන්ට් එක ගලන්නේ. ඒ කියන්නේ මෙයා on වෙන්නේ ස්විච් එක. හරි. එතකොට මොකද වෙන්නේ? අපි දැන් ඒක ප්ලස් වුණොත් නේ හරි. මයිනස් වුණොත් still off. හරි. එතකොට ඒක මම දැන් මේක සමාන වුණොත් මොකද වෙන්නේ? VG දැන් මෙතන මේ source එකත් ground කරනවා මෙයාත් බිඳුවට දෙනවා. එයාත් ground කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. තියෙන අවස්ථාවේ තියෙනවා. ඒ කියන්නේ මෙයා දැන් තියෙන අවස්ථාවේ කියන්නේ දැන් මේ E MOSFET එක ගන්න normally off නේ. එහෙනම් VG සමාන VS නම් මොකුත් වෙනසක් වෙන්නේ නැහැ still off. on කරන්න නම් අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. හරි. මේ N එක නම් E එක නම් අඩු වෙන්න ඕනේ. සමාන වුණොත් මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඒක මේ depression time MOSFET එකේ තියෙම යා normally on එක එක්කෙනෙක්. එතකොට යාටත් අපි දන්නවා on එකේ current එක increase කරන්නේ current එක decrease කරන්නේ VGS මතයි. VGS කියන එක න බිඳුවයි නම් VG ට source එක සමානයි නම් ඒ කියන්නේ gate එකේ voltage එක source එක වලට සමාන නම් කිසි වෙනසක් වෙන්නේ නැහැ. normally still on. ප්‍රශ්නයක් නේ. ඒක තේරෙනවනේ සරල දෙයක් කිව්වේ. කියන්නේ මේක වෙනස් කරන්න අනිවාර්යෙන් gate to source අතර මොකක් හරි වෙනසක් තියෙනවා voltage. සමාන වුණොත් කිසි වෙනසක් වෙන්නේ නැහැ. enhancement type එක න normally off ඉඳලා දිගටම off. depression type එක න normally on හින්දා දිගටම on. හරි. සරලයි. ඊට පස්සේ මේකත් දැනගන්න ඕන දෙයක් මේ ideal වලදී P type MOSFET එකක් ගත්තාම අපි දැන් මේක හොයාගන්න ඕනේ තියෙන තැන. ඒ කියන්නේ මේ අපි තියෙන තැන ටික හොයාගන්න. ඒ කියන්නේ P මේකේ මාක් කරලා දෙන්නේ නැහැ ගණන් වලදී. මේ මෙයා P මෙයා මේ sorry මෙයා මොකද්ද මෙයා S මෙයා D කියලා ගණන් වල මේවා කරලා දෙන්නේ නැහැ. හරි. ඒතර මේ කලින් අඳ ප්‍රූෆ් එක තියන්නම්. ඒතර මේක දැනගන්නේ දැන් අපි මේ මැද මේක අර sub මේක තියෙනවනේ. එතකොට අපි මෙහෙමද මේ මෙයා ඇතුළට එනවා මෙයා එළියට එනවා කියනකොට මෙයා N type එකක්. හරි. එතකොට normally මෙහෙමයි වෙන්නේ මේ N type එකකදී මෙයාව ground කරනවා. normally මෙයාට ground එකට connect කරනවා එතකොට. ඒතර ඔහම දැක්කොත් මේක N type එකක් කියලා අඳුරගෙන ඔහම දැක්කොත් මොකද්ද වෙන්න ඕනේ? මෙයා තමයි source එක මෙයා තමයි drain එක. හරි. ඊට පස්සේ P type එක මොකද වෙන්නේ? P type එකක් වුණාම ඕකේ අනිත් පැත්ත මේක ගණන් හරියද ඔය පැටලෙන්නේ නැතුව ඔලුවට යනවා මේ ඉන්න ගණන් ටික හදන්න. මෙහෙම තිබ්බොත් මේ sorry P type එකක් අපි අඳුත් මෙහෙම P type එක මෙයා එළියට මෙයා ඇතුළට යන්න ඕනේ.
එතකොට මෙන්න මෙහෙම කනෙක්ට් කරන්න. මෙතන VCC. හරි. එතන ප්ලස් වෝල්ට් මේ හයි වෝල්ටේජ් එක මෙතන ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. හරි. එහෙම වුණොත් මොකද වෙන්නේ? P type එක නම් source එක කියන්නේ අපි හැම වෙලේම source පැත්තම හොයාගන්නේ. මෙයා P type එක ගන්න මෙයා P type එක source එක තමයි VCC ට දෙන්නේ. දැන් N type එක මොකදනේ source එක දෙන්නේ low voltage එකට. එතකොට මෙයාත් low voltage එකට කනෙක්ට් කරනවා. එහෙම වුණොත් එයා තමයි source එක කියන්නේ. ඊට පස්සේ අනිත් මේ P type එකද මොකද වෙන්නේ? අපි source එක මේ කනෙක්ට් ගන්න high voltage එකට. එතකොට මෙයා තමයි source එක වෙන්නේ උඩ පැත්ත. එතකොට මෙයා පහළ D වෙනවා. හරි. උන්ටයි ගන්න. එතකොට මේ එහෙමත් හොයාගන්න බැරි අවස්ථාවක් තියෙනවා සමහරක් වෙලාවට. එහෙම වුණොත් කරන්නේ අපි high voltage ළඟ පැත්ත ගන්නවා D කියලා මේ ඒ කියන්නේ මම කියන්නේ මේ මෙවුවා මේ මොකද්ද මේ PMOS අනිත් පැත්ත මම කිව්වේ P channel MOSFET එක නම් අපි high voltage පැත්ත ගන්නවා is high voltage ළඟ පැත්ත. මේ පැත්තේ high voltage තියෙනවා නම් මේ circuit එක අඹරලා නැත්තම් උඩින් පහළට එනකොට high voltage ළඟ පැත්ත ගන්නවා source එක කියලා මේ අනිත් පැත්ත ගන්නවා drain එක කියලා. ඊට පස්සේ අනිත් පැත්තට NMOSFET එක නම් අපි මේ low voltage පැත්ත ගන්නවා is කියලා low voltage ළඟ පැත්ත. හෝ connected පැත්ත. මේ close හෝ connected. low voltage ළඟ පැත්ත ගන්නවා circuit එකේ source එක කියලා high voltage ළඟ පැත්ත ගන්නවා මේ drain එක කියලා. ඒක ගණන් හයද්දි තේරෙනවා. හරි. හරි. එතකොට අපි පහළ ගණන් දෙයක් තියෙනවා බලමු. ඊට පස්සේ හරි මේක දැන් මේ තව එකක් මේක භාවිත වගේ තියෙනවා නිකන්. එතකොට මේක බලමු CMOS කියන්නේ මොකද? CMOS කියන්නේ complementary MOSFET කියන එක. ඒ කියන්නේ අපි P channel එක්කෝ N channel එක්කෝ series එකට connect කරාම මොකද වෙන්නේ කියලා. හරි. එතකොට මේක කියවලා බලන්න කියවන එක කිසිම පාඩුවක් නැහැ කියව කියලා එක නම්. එතකොට මෙතන මොකද වෙන්නේ බලන්න. දැන් මෙයා අපි දන්නවා මේ දැන් ඊතලේ එළියටනේ තියෙන්නේ. එතකොට එයා අපි දන්නවා මොකක්ද P channel එක කියලා. මේ ඊතලේ ඇතුළට තියෙන. එතකොට එයා N channel එක කියලා දන්නවා. හරි. එතකොට මේකෙදි මොකද වෙන්නේ දැන් බලන්න VCC තමයි උඩට දීලා තියෙන්නේ. එතකොට එයා අපි දන්නවා P channel එක නම් source එක තමයි මේ high voltage එකට දෙන්නේ. එතකොට පහළ තියෙන D. හරි. මේක මාක් කරලා තියෙනවා මම මාක් කරන්නේ. ඊට පස්සේ අපි දන්නවා N channel එකක් ගත්තාම මේක ගිහිල්ලා sub එක ගිහලා connect කරලා තින්නේ මේ low voltage එකට. ඒ කියන්නේ source එකත් එක්ක එකතු කරලා low voltage එක තියෙන. එතකොට එයා තමයි N channel එක නම් S තියෙන low voltage. එහෙනම් මෙයා S අයි මා ලියන්නේ. මෙතන S මෙතන D. හරි දැන් බලන්න තියෙන්නේ VGS විතරයි. අපි මෙතන ඉන්පුට් එකට දෙන්නේ මේක එක්ක VCC නැත්තම් බිඳුව කියලා හිතන්නකො. එතන මෙයා නිකන් 5 වෝල්ට් මේක ලොජික් සර්කිට් එකෙන් හදන්න යන්නේ. මෙයා 5 මෙයා 0 කියලා හිතන්නකො. එතකොට අපි මෙතෙන්ද 0 දුන්නොත් මොකද වෙන්නේ? මෙහෙම ගිහිල්ලා මෙතෙන්ද එනවා ඔන්න 0. හරි. 0 අහම මෙයා P channel එක ගන්න. P channel එක අපි දන්නවා මෙයා ස්විච් දැන් මෙයා enhancement type නේ තියෙන්නේ normally off. normally off වෙලා තියෙන කරන්ට් එකක් ගලන්නේ නැහැ. හරිද? එතකොට මොකද වෙන්නේ? අපි දන්නවා මෙයා P channel එකක් නම් ගේට් එකේ සෝස් එක අතර වෙනස විභව වෙනස කියන්නේ ගේට් එක සෝස් එකට අඩු වෙන්න ඕනේ. ගේට් එක සෝස් එකට අඩු වුණොත් තමයි මෙයා ඔන් වෙන්නේ. P channel එකක්. ඒ කියන්නේ VGS minus වුණොත්. දැන් මෙතන VGS minus නෙමෙයි. මේ පැත්තෙන් විභවාන්තරය වැඩි වෙන්නේ. එහෙනම් මෙයා ඔන් වෙනවා ස්විච් එක. හරි. ස්විච් එක ඔන් වුණාම මොකද මෙන්න මේක ක්‍රොස් පාත් එකක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා 5 වෝල්ට් එනවා. හරි. අනිත් පැත්තෙන් ගිහලා බලුවොත් මොකද වෙන්නේ? මෙයා බිඳුවයි. ඒතර මෙතන යන බිඳුව එනවා. අපි දන්න මෙයා N channel එකක්. එතකොට N channel එක කොහොමුණත් මේක මේ source එක gate අතර වෙනසක් නැහැ. ඒ කියන්නේ මෙයා තිබ්බේදී වෙනසක් වෙන්නේ නැහැ. දැන් මේ අපි දන්න enhancement type ඉඳලා off නම් දිගටම off. ඒතර මෙතන switch එක මෙයා on off වෙලා තියෙනවා. ඒතර මෙතනට සම්බන්ධයක් නැහැ. ඒතර මෙයා පහලින් සම්බන්ධයක් උඩට එන්නේ නැහැ. හරි. අනිත් පැත්තට මෙයා N channel එක ගන්න මෙයා switch එක on කරන්නම් කරන්නේ මොකද? මෙයාට high voltage එකක් දෙන්න ඕනේ. මෙයා plus ගන්න ඕනේ. ඒතකොට තමයි switch එක on වෙන්නේ. එහෙම වුණොත් මෙයා short වෙන එක වෙනම කතාවක්. මෙතන තියෙන විදිහට අනුව ඔහොම තමයි වෙන්නේ. හරි. ඒතර බලන්න බිඳුව දුනොත් 5 ආවේ. හරි. output එකට. අනිත් පැත්තට බලන්න මෙයාට මේ 5 දීලා මොකද වෙන්නේ කියලා. එතකොට මම කියනවා මෙතන මම ගන්නවා 5 වෝල්ට් මෙතන 0 කියලා ගන්නවා. එතකොට මම දෙනවා මෙයාට 5 වෝල්ට් ඉන්පුට් එකක්. දැන් මොකද වෙන්නේ බලන්න. මෙතන ගිහලා මෙතන එනවා 5 ඕන මෙතන එනවා. දැන් බලන්න VGS අතර වෙනසක් නැහැ. වෙනසක් නැත්නම් ආයෙ හිතන්න දෙයක් නැහැ. N type ද P type දීලා වෙනසක් නැත්නම් මෙයා තිබ්බේ කන්ඩිෂන් එක වෙනසක් වෙන්නේ නැහැ. දැන් මම enhancement time එක normally off නම් මෙයා දිගටම off switch එක. හරි. එතකොට මෙතන උඩින් සම්බන්ධය පහළට එන්නේ නැහැ. පහලින් ගිහලා බැලුවොත් මොකද වෙන්නේ? අන්න 5 මෙතන එනවා. එතකොට මෙයා N type එකක්. මෙයා N type එකක් නම් අපි දන්නවා මෙයා switch එක on කරන්නම් G එක වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයානේ G එක වැඩි වෙන්න ඕනේ S එකට වඩා. දැන් හරිනේ. G එක වැඩි S එකට වඩා. එහෙනම් මෙයා switch එක on වෙනවා. on වුණාම මොකද වෙන්නේ? මෙන්න මෙතන switch එක on වෙනවා. ඒ කියන්නේ මේ voltage එක මෙතන එනවා. එහෙනම් මෙයා 0 volt වෙනවා. එතකොට 5 වෙද්දි 0 වෙනවා. එතකොට මෙයා not gate එකයි වැඩ කරන්නේ. හරි. not gate එකයි වැඩ කරන්නේ. ඒකට අපි කියනවා inverter එකක් කියලා. inverter. ඒ කියන්නේ ආපු එක invert කරනවා. හරි. inverter එකක් කියලා මේකට කියනවා.
ඕක තමයි CMOS එකක් කියන්නේ. හරි. ඊට පස්සේ අපි ඊළඟට ඊට පස්සේ CMOS NAND and ඒ කියන්නේ මේ CMOS එක කියන්නේ මේ P channel එකකට N channel එක series එකම කියන්නේ CMOS කියලා. හරි complementary MOSFET කියලා. ඊට පස්සේ CMOS NAND and CMOS NOR gates ගැන දැනගන්න ඕනේ. ඒක හේතුව මොකද universal gates කියලා කියන NAND gate එකයි NOR gate එක. අපි NAND gate එකයි NOR gate එක අපි ගාව තියෙනවනේ අපිට ඕන gate එකක් හදාගන්න පුළුවන්. හරි. ඒකයි මේ අපි NAND gate සහ NOR gate ගැන විතරක් බලන්නේ මෙතනදී. අපි මේකත් බලමු. මේක දැන් circuits දෙක. ඒතර මෙයාත් අපි දන්නා මෙතන මේ දැන් මෙයා P එකක් sorry මෙයා P එකක් මෙයා P එකක් ඊට පස්සේ අපි දන්නා මෙයා මේ පහල එක්කෙනා කවුද? මෙයා මේ ඇතුලේ එක සබ් එක ඇතුලට තියෙනවා නම් එයා n එකක්. ඒතර මෙයා n. ඒතර මෙයා ආපහු n. ඒතර මේකත් අර CMOS වගේ තමයි තියෙන්නේ. මොකද සීරීස් විදියට තමයි මේවා කනෙක්ට් කරලා තියෙන්නේ. ඒකට ඒක වැඩක් නෑ. හරි. එතකොට මේක බලමු ඔපරේෂන් එක කොහොමද වෙන්නේ කියලා. මේ ඇත්තම NAND gate එකක් වෙනවද කියලා. හරි. අපි බලමු මේ truth table එක ගහ ගන්න පුළුවන්. බිංදුව A වලට B වලට බිංදුව 1 දාලා අරකට බිංදුව 1 දාලා හදාගත්තාම බලමු මොකද වෙන්නේ කියලා. අපි ඉස්සරහම බලමු මෙයාට බිංදුව තියලා. හරි. බිංදුව. දැන් බලන්න බිංදුව දුන්නාම ඔන්න මෙතෙන්ට බිංදුව එනවා. ඉස්සලා මේක ලේසිම විදිය මම කියන්නේ ලේසිම විදිය තමයි ඉස්සලා sources ටික මාක් කරගන්න එක. දැන් මෙයා P channel කියලා T3 කියන එක P channel කියලා පේනවනේ. මේ switch මෙයා එළියට තියෙන හින්දා. එතකොට මෙයා P නම් එතකොට අපි දන්නා මේ P channel එක P MOSFET එක මේ source එක කනෙක්ට් වෙන්නේ high voltage එකට නම් මෙයා තමයි source එක. හරි. එතන මෙයා S source එක විතරක් මාක් කරලා නැත්නම් මොකද VGS නේ කම්පයර් කරන්න ඕනේ. එතකොට මෙතනත් එහෙමයි මෙයත් source එක. එතකොට මෙතන source එක තියෙනවා. ඊට පස්සේ මෙයා ගත්තාම මෙයා n channel එකක්. n channel එක නම් දැන් මේක බලන්න පැත්තක් නෑ. දැන් මෙයා යමු කියලා මෙයා ground එක කනට මේකවත් ground එකටත් high voltage කනට නැහැ. එතකොට පැත්ත තමයි ගන්න. මේක ළඟයිනේ මේ පැත්තට ground එකට. ground එක ළඟයි නම් මේ පැත්ත S කියලා ගන්න මේ මොකද n channel එක. හරි. ඊට පස්සේ මෙයා බලන්න පහල එකත් මෙයා n channel එහෙනම් ground එකත් එක්ක කනට තියෙන එක මේ low voltage එකේ තියෙන එක source එක වෙන්න ඕනේ. දැන් sources ටික හරි. දැන් නිකම්ම මේ බලන් යන තැන තියෙන VGS ගැන. එතකොට මෙතන බිඳුව දැම්මොත් මෙන්න මෙතන බිඳුවයි උන්න උඩ VC තියෙනවා. ඔන්න වෙනසක් තියෙනවා. එතකොට මෙයා P channel නම් බලන්න වෙනස මෙයා minus. ඒ කියන්නේ gate එක අඩුයි. එහෙනම් මෙයා switch එක on වෙනවා. P channel එක නම් gate එක අඩු නම් switch එක on වෙනවා. එහෙනම් මෙයා එතකොට connect වෙනවා. හරි. මෙයා connect වෙනවා. එතකොට මෙතන 5 volt එනවා. දැන් එහෙම එකපාරට 5 volt කියලා ගන්න එපා. මේ දැන් කෝකට බලමු පහළට ගිහලා හරිද කියලා විභාගයට ගන්න. දැන් බලමු හරිද කියලා. මෙතනින් ආපහුවම කියලා මෙතන බිඳුවක්. එතකොට මෙතන ඔන්න gate source වෙනසක් නැහැ. එහෙනම් වෙනසක් නැත්තම් මෙයා enhancement එකකින්ද normally off නම් දිගටම off. මෙන්න මෙතන switch එක එතකොට off. හරි. එතකොට එතන පහලෙන් බලපෑමක් එන්නේ නැහැ. එතකොට ආයෙ බලපෑම මෙයාට නේ මේ වටේ පැත්තෙන් ඒකත් බලමු මොකද වෙන්නේ කියලා. හරි. මේ පහලෙන් ගම මේක බිඳුවයි. එතකොට මෙතෙන් එනවා. එතකොට බලන්න ආයෙත් source එකයි gate එක මේ source එකයි gate එක දෙකම බිඳුව වෙනසක් වෙන්නේ නැහැ. මෙයා normally off නම් තාමත් off. ප්‍රශ්නයක් නැහැ. ඔහොම ගිහිල්ලා මෙතෙන්ද ආවහම මෙතෙන්ද ආවහම මොකද මෙයා බිඳුවයි. එතකොට මොකද දැන් මෙයා පහයි මෙයා බිඳුව යන වෙනසක් තියෙනවා. එහෙනම් වෙනස බලන්න මෙයා P channel එකක්. P channel එක නම් වෙනස මේ G එක S වල අඩු වුණා තමයි මෙයා switch එක on වෙන්නේ. නැත්නම් මේකත් on වෙනවා. එතකොට. ඒතර ඒකත් on ලාභ පහටම support එකක් දෙනවා. ඒ පහම තමයි. හරි. එතකොට මේ මෙතන පහ මෙතනත් පහ තියෙනවනේ පහයි කියලා. හරි. එතකොට අන්න පහ. ඒතකොට ඒ පහ එනවා. ඊට බිඳුව එක අවස්ථාවට බලන්න. මේ ඔක්කොම කරන්නේ නැහැ වෙලානේ හින්දා. මේ තනියම කරලා බලන්න. මොකද මම කරත් අපරාධයක් කරනවා. අපි බලමු හවන. ඒ බිඳුව එකත් බලමු. මම එකක් ඉතුරු කරලා මේ තුන්වෙනි එක ඉතුරු කරලා කියන්න. බිඳුව එක බලමු. මෙයා බිඳුවයි මෙයා එකයි. නේද බලන්න. මෙතන එනවා මෙයා P channel එකක්. ඊට පස්සේ මෙතන වෙනසක් එනවා. වෙනස මයිනස් හින්දා. ඒ කියන්නේ වෙනස මම මනින්න හැම වෙලෙම G S හරි. වෙනස මයිනස් හින්දා P channel එකේ මෙයා on වෙනවා. ඔන්න මෙතන පහක් එනවා. අනිත් පැත්තට මෙයා කියන අනිත් එක මෙතන එනවා. මෙයා බිඳුවයි. ඊට පස්සේ ඒකේ පැත්තක් හොයාගන්න බෑ න low voltage පැත්ත ගන්නවා S කියලා. එහෙනම් ඔන්න එතන low එකත් එතකොට S උත් අපි ඒ කියන්නේ කොහොමද මෙතන S කියන එක low. එතකොට මෙයා කොහොමද G එක බිඳුවයිනේ. එතකොට S එකට මේට වඩා කොහොමත් මේක අඩුයි. මේ මොකද මේක නෙගටිව් voltages නැහැනේ. එතකොට අඩු මේක ගන්නපම් බිඳුව. එතකොට එහෙම හිතන්න පුළුවන්. එතන බිඳුවේ හින්දා මෙයා on වෙන්නේ නැහැ. මෙයා මොකද n channel එක on වෙන්න නම් මෙයා බිඳුවට මේ වැඩි වෙන්න ඕනේ. එතකොට මෙයා still off. එතකොට මෙයාගෙන් බලපෑමක් නැහැ.
ඊට පස්සේ මේක බලුවොත් මෙතෙන්ට 1 එනවා. ඊට පස්සේ එතකොට මෙයාගේ source එක මෙතන තියෙන්නේ. එතකොට 1 ඔන්න වෙනසක් එනවා. එතකොට මෙයා n channel හින්දා වෙනස plus නම් මෙයා switch එක on වෙනවා. එතකොට ඔන්න මෙයා එන on වෙනවා. මෙයා on නම් මෙතනින් on වෙනවා. හැබැයි on වලට වැඩක් නැහැ. මෙතනින් off හින්දා ඒක ඉහළට යන්නේ නැහැ. එතකොට අනිත් පැත්ත මෙන්න මේක ගත්තොත් අන්න මෙතෙන්ට එනවා දැන් 5 1 කියන්නේ මේ 5 කියලා ගමුකෝ 5 වෝල්ට් කියලා. මෙතන 5 වෙනවා. ඊට පස්සේ මෙතනත් 5. වෙනසක් නැහැ. වෙනසක් නැත්තම් බලන්න නැහැ මේක. මේ තිබ්බේ කන්ඩිෂන් එකේ තියෙන. තිබ්බේ කන්ඩිෂන් එක normally off හින්දා ඒක තමයි off. ප්‍රශ්නයක් නැහැ. එතකොට ආපහු මෙතෙන්ට ආව බලපෑම මෙයාගෙන් හරි ආවා 5 එතකොට. හරි. එතකොට 5. මම මේක අඳුරේ බලන්න 1 1 කියන එක ඊට පස්සේ 1 1 කියන එක ගත්තොත් මෙයා 1 ද 5 දාමුකෝ අපි 5 වෝල්ට් කියලා අදහස් කරන්නේ 5 5 ඊට පස්සේ මෙතෙන් එනවා 5 ඒතර උඩත් 5 පහලත් 5 වෙන මේක normally off නම් දිගටම off ඊට පස්සේ මෙයා මෙතෙන් ආවට පස්සේ මෙයා 5 එතකොට අපි දන්නවා මෙතන source එක එතකොට දැන් source එකට වඩා ඇත්තට මේකේ voltage වැඩිනේ 5 මේ උඩරම ගන්න voltage 5නේ එතකොට මෙතෙන් එන වටේ voltage එක S එක ඊට වඩා අඩුයි එතකොට මෙයා n type එකකින් හින්දා එතකොට මෙයා on වෙනවා හරි ස්විච් එක on වෙනවා. ඒතර මේ ටික ඔන්න කනෙක්ට් වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතෙන්ට පහ එනවා පහලට. පහ එනවා. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ මෙයා source එක මේ main channel එක නම් low voltage සම්බන්ධ මේ source එකට. එතකොට දැන් ඔන්න gate එකේ source එකට වෙනසක් තියෙනවා. වෙනස plus එනවා මෙයාත් on වෙනවා switch එක. ඒතර මෙයා කෙලිම බිඳු වෙනවා. හරි. සනිප් පැත්ත මෙහෙම ආවට පස්සේ මෙතෙන්ටම එනවා 5 වෝල්ට් ඒත් ආපහු වැඩක් නැහැ මෙතනත් 5 හින්දා මෙයා source එකනේ උඩ high voltage එක source නේ P channel එක කරනකොට. ඒතර මෙතනත් 5 මෙතන S එකත් 5 මේකත් 5 වෙනකොට වෙනසක් නැහැ. normally off නම් දිගටම off. ඒතර මේකත් off. අන්න ඒතර මෙතන 0 වෝල්ට් එක යවා 5 5 වලට. හරි. ඒතර මෙයා NAND gate එක. අපි දන්නා මෙයා NAND gate එක අනිත් පැත්තනේ. ඒතර මෙයා NAND gate එකක් තමයි හැදෙන්නේ. ඊට පස්සේ මේකත් OR gate එකම එකක් දෙයක් විතරක් කරලා වෙනවනම් ඒකෙදි මොකද වෙන්නේ? අපි නිකන් බලමු බින්දුව දාලා. බින්දුවයි අරකට බින්දුව දාමු. එතකොට බින්දුව දැම්මොත් මොකද වෙන්නේ? මෙතන ඔක්කොම කලින් අඳුර ගන්න මොනවද මේ තියෙන්නේ කියලා. මෙයා එළියට යන එකක් හින්දා මෙයා P එකක්, මෙයා N එකක්, මෙයා එතකොට යන්නේ මෙයා තෙන්න කර. ඊට පස්සේ sources ටික මාක් කරගන්න. high එකට දැන් මෙයා P නම් high එකට සම්බන්ධ වෙන එක source වෙන්න ඕනේ. මෙයා source. ඊට පස්සේ මෙයා high පැත්ත source කියලා තමයි ගන්න. එතකොට මේ වැලදී low පැත්ත source. මෙන්න මෙයා source, මෙයා source. හරි. දැන් බලන්න මේ S අකුරයි පහයි පටල ගන්න එපා. හරි. එතකොට බලන්න මෙයාට බිඳුව එනවා. බින්දාම අන්න VGS වල වෙනසක් තියෙනවා. වෙනස මයිනස් නම් මෙයා P channel එකකින්ද මෙයා on වෙනවා. එතකොට මෙන්න මෙතන මේ switch එක on වෙනවා. ඊට පස්සේ මෙතෙන් ආවට පස්සේ මොකද වෙන්නේ? මෙතන බිඳුව එනවා. ඒතර බිඳුව වෙනසක් නැහැ. normally off නම් දැනටමත් off. දිගටම off. එහෙනම් මෙන්න මෙතන on වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අනිත් පැත්තට මෙයාගෙන් ගත්තාම මෙයාගෙන් මෙතෙන්ට එනවා 0. එතකොට දැන් මෙයා උඩින් ස්විච් එක on වෙන නිසා මෙතන දැන් 5 තියෙන්නේ. ඒතර 5ට 0 ගත්තාම වෙනසක් තියෙනවා. වෙනස මයිනස් හින්දා මෙයා P channel එකක් හින්දා මෙයාත් P මන්ට කියන්න මෙතන මෙයාත් P. එතකොට මේකත් on වෙනවා. හරි. එතකොට මෙතෙන්ටම දැන් 5 වෝල්ට් එනවා. හරි. එතකොට අනිත් පාත් එක මෙතන බිඳුව වෙනවා. ඊට පස්සේ මෙතන source එක බිඳුවයි බිඳ එකේ වෙනසක් නැහැ. normally off නම් දැනටමත් off. හරි. ඒ හින්දා ඔන්න 5 එකක් ආ බිඳුවට. හරිනේ. එතකොට මම තව එකක් කරලා බලන්නම් 1 0 අවස්ථාවක් වයි කරලා බලන්නම්. 1 0 මෙයා 1 වුණොත් මොකද වෙන්නේ කියලා. මෙයා 1 මෙයා 0 කියලා හිතමු. එතකොට මෙයා 1 වුණොත් මෙතෙන් දෙනවා 1. ඒ කියන්නේ 1 කියන්නේ 5 කියලා ගන්නකො 5. එතකොට මෙයාගේ වෙනසක් නැහැ. වෙනසක් නැත්තම් normally off නම් තාමත් off. ඊට පස්සේ මෙයා හොම එනවා මෙතන දෙතර 5 වෝල්ට් එනවා 5 වෝල්ට් ආවම මොන ගේට් ඒ source එක වෙනසක් තියෙනවා මෙයා n channel හින්දා වෙනස ප්‍රස් නම් switch එක on වෙනවා එහෙනම් මෙන්න මෙතන switch එක on වෙනවා දැන් මෙයා on වෙලා මෙතන බිඳුවක් එනවා හරි අනිත් එක කොකට බලන්න අවුලක් නැද්ද කියලා ඉතින් අපි බලමු මෙතන ground එක නම් මෙතෙන්ද -0 වෙනවා මෙයා P channel එකක් එතකොට මේ පැත්ත source එක ground ළඟ පැත්ත source එක high voltage ළඟ පැත්ත sorry වැරදුනා මෙයා P channel හින්දා උඩ එක source high voltage ළඟ පැත්ත source එතකොට මෙයා 0 එතකොට උඩ එකයි මේ අතර වෙනසක් එනවා නෑ sorry වෙනසක් එන්නේ නැහැ මොකද මෙතන මෙයා switch එක off කරලා තියෙන උඩ. ඒතර මෙතන මොකුත් එන්නේ නැහනේ. ඒතර අපිට ඒක ගන්න බෑ.
කොහොමත් වෝල්ටේජ් වෙනසක් එන්නේ. දැන් මෙතනට බිඳුව ඇවිල්ලා නැන්ද? කොහොමත් වෝල්ටේජ් මේ වෙනසක් එන්නේ නැහැ. වෙනසක් ආවත් මේක ගොඩක් මේ වෙනසක් ඉන්නේ නැහැ නේ තේරෙනවනේ. හරි. ඒතකොට ඒක අවුලක් නේ කත්තල් දාන්න. ඊට පස්සේ මෙතෙන් දාලා පස්සේ ග්‍රවුන්ඩ් මෙයා 0 වෙනවා. ඒතකොට මෙයාත් 0. අපි දන්න මෙයා එන් channel එකක්. එන් channel මොක වුණත් මේ 0 නම් දෙපැත්තටම එන්නේ. ඒතකොට අවුලක් නැහැ. ස්විච් එක normally off නම් දැනටමත් off. ඒතකොට ප්‍රශ්නයක් නැහැ. මෙතන 0 එකක් එනවා. හරි. ඒතකොට එහෙම තමයි ගන්නෙ. හරි. හරි. මේ මෙතන කේසේ වැඩි ඉතර හිතන්න ඕනේ. මොකද මෙයා ස්විච් එක ඔන් වුණා කියමුකෝ. ඔන් වුණත් වැඩක් නැති. මෙතනින් ගිහලා මෙතනින් පස්සේ ක්ලෝස් නේ. ඒක එච්චර හිතන්න ඕනේ නැහැ. හින්දා ඒක අත්වල ගන්න. කොහොමත් මේක ඕෆ් තමයි. මොකද මේ මෙතන හරිනම් මෙයා ඔන්න නම් මොකද වෙනවනේ පී channel එකෙන් මෙයා මිරර අඩු වෙන්න ඕනේ. අඩු වෙන මෙයා වැඩි වෙන්නත් ඕනේ. ඒ කියන්නේ මෙයා වැඩි වෙනවනේ මෙයා අඩු වෙන්න ඕනේ. මෙයා වැඩි වෙන්න ඕනේ. වැඩි නම් මෙයා කනට්ටල් තිබ්බනම් හරි. කනට්ටල් නැති හින්දා අපිට කියන්න බෑ එතන වෝල්ටේජ් එක ඇත්තටම ඇසයින් වෙන්නේ නැහැ නේ. ඒ හින්දා අපිට අදාළ නැහැ ඒක. හරි. ඊට පස්සේ දැන් නිකන් තියෙන MOSFET එකක් වගේ. ඒතොර ඒක කරලා බලන්න මෙහෙම නේද. ඒතොර මේක අපි දන්නවා මේ O gate එකේ අනිත් පැත්තේ තියෙන. එහෙනම් මේක no gate එක. හරි. තයින්න. ඊට පස්සේ අපි තව එකක් තියෙනවා මේක බලන්න. මේ CMOS inverting buffer. දැන් මේ කලින් දැකලා තියෙන සර්කිට් දැන් මේක එකතු කරලා තියෙනවා. මේ පැත්තේ තියෙන CMOS එක මේ පැත්තේ අනිත් පැත්තේ CMOS එකක් තියෙනවා. එතකොට CMOS එකකින් අපි දාන මේ not gate එකක් කරන මම වැඩ කරන්නේ. එතන මෙයා මෙතෙන් අපි A දෙනවා නම් මෙතෙන්ද A භාගය ගෙනවා. ඊට පස්සේ මෙතෙන් දැන් ආපහු මේ පැත්තේ මේ CMOS එකමනේ තියෙන්නේ. එතන A භාග දුන්නා මෙතෙන්ද A එනවා. හරි. එතකොට ඉන්පුට් එක වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්පුට් එක අවුට්පුට් එකට සමානයි. අවුට්පුට් එකේ ඉන්පුට් ඒක වෙනසක් අතර වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් අපි මේ වගේ එකට කියන බෆර් එකක් කියලා. අපි අරකෙත්තර මේ ඔප් ඇම්ප් එකත් බෆර් එකක් සර්කිට් එක කතා කරේ. ඒ වගේ මේකත් බෆර් එකක්. බෆර් එක වෙනකොට මොකක්ද වෙන්නේ? ගේන් එක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේ ඊට පස්සේ ඉන්වර්ට් වෙන්නේ නැහැ. මුකුත් වෙන්නේ නැහැ. නිකම්ම ස්ටේජස් අයිසොලේට් කරන එක ගන්න. එතන නිකන් මේ දෙක අතර ඩිරෙක්ට් කනෙක්ෂන් එක නැති කරනවා. ඩිරෙක්ට් කනෙක්ෂන් එක නැති කරනවා. හැබැයි ඉන්පුට් එකම තමයි අවුට්පුට් එකට යන්නේ. හරි ඩිරෙක්ට් කනෙක්ෂන් එක නැති කරන තමයි කරන්නේ. ඒතර කරන්ට් ඩ්‍රයිවිං කැපැසිටි වැඩි වෙන කතන්දර තියෙනවා අදාළ නැහැ අපිට. හරි. එතකොට ඒක බාහිර බල්බන එක කනෙක්ට් කෙලින් කනෙක්ට් වෙන්නේ නැහැ. මෙතන අවුලක් ගියතොර මෙතන අවුල යන්නේ නැහැ ඒකයි. එහෙනම් අර මෙතන එන ඉන්පුට් එක විතරයි එහා පැත්තට දෙන්නේ. එන අනවශ්‍ය දේවල් දෙන්නේ නැහැ එහා පැත්තට. බෆර් එකක් කියන්නේ ඒකට. හරි. එතකොට ඒක එහෙමයි. ඊට පස්සේ මෙයා පාවිච්චි කරන එක තව වාසියක් තියෙනවා. දැන් මෙතන මේ කරන්ට්ස් එම එන අඩු යනවා. මේක කියවන්න එතකොට තේරෙනවා මේ. මම හිතන්නේ මේක තමයි කියවන්න ඕනේ. ඔව්. බලන්න මේ කරන්ට් එකේ වෙන අඩු යනවා මේ හැම වෙලාවෙම ස්විච් එක ඔන් වුණත් කරන්ට් එක යන්නේ අඩුවෙන් ඕෆ් වුණත් කරන්ට් එක ඕෆ් වුණොත් කොහොමත් කරන්ට් එක යන්නේ. වගේ තමයි මේ ඔන් වුණත් ඒත් අඩුවෙන් යන්නේ. එතකොට කරන්ට් එක අඩු කියන්නේ පවර් ඩිසිපේෂන් එක ගොඩක් අඩුයි. ඒක වාසියක් කර. හරි. ඊළඟ මේක තමයි කියන්න ඕන තිබ්බේ. අපි ඊට පස්සේ මේ ඊළඟ මේ වීඩියෝ එකේදී බලමු මේවා පාවිච්චි කරලා හදන්න පුළුවන් මේ 2 phase ratio memory set එකක්. ඒක පොඩ්ඩක් බලමු. මේ memory cell එකක් කියන්නේ මේ මොකක්ද කියලා මේකෙන් හදන්න පුළුවන්.